මරික්කාර කියනවා මම කිව්වා කියලා ලක්ෂ 12ට විස්කාර දෙනවා කියලා. ඊයේ මම දැක්ක මරික්කාර කියනවා. මේ මාධ්‍ය ඉස්සරහ අභියෝග කරන්නේ. මරික්කාර ඔයා මම ලක්ෂ 12ට විස්කාර දෙනවා කියලා කිව්වොත් කියපු තැනක් හඬපටයකින් හරි මොකෙන් හරි ඔප්පු කළොත් එයා විතරක් නෙවෙයි නාමලුත් බොරු කිව්වා. ගොඩක් දෙනෙක් කියනවා මම කිව්වලු ලක්ෂ 12ට විස්කාර දෙනවා කියලා. මරික්කාරට මේ අභියෝගය කරන්නේ මාධ්‍ය ඉස්සරහ. ඔයා කෙලින් මිනිහෙක් නම් ඔයා ඊයේ මම දැක්ක කියනවා ලක්ෂ 12ට විස්කාර දෙනවා කියලා මම කිව්වා කියලා. මම ලක්ෂ 12ට විස්කාර දෙනවා කියලා කියපු තැනක් ඔයා පෙන්නුවොත් මම ඇමතිකමෙන් മന്ത്രിකමෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් ජාතික ජනබලයේ දේශපාලනයෙන් අයින් වෙලා ඔයාගේ දේශපාලනයට එනවා කියන ඕන බැල මෙහෙවරකමක් කරා මම පිටරට මාසයක පඩියකින් පුළුවන් වාහනයක් ගන්න හොඳ වාහනයක්. අපේ රටේ උපන්දා ඉඳලා මැරෙනකම් පල්ලි එකතු කරා නැත්නම් පුළුවන් ට්‍රැක්ටර් එක රෝදයක් ගන්න. ලංකාවේ. ওই විස්කාර එක ජපානයේ ලක්ෂ 12යි. ලක්ෂ 12කට හොඳ විස්කාර එකක් ගෙලවලා නම් ඔයාලා හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාර් එකට බද්දක් ගහනවා ලක්ෂ 70යි 80යි. වාහන මිල වලින් හින්දා නෙවෙයි ගන්න බැරි. මේ තක්කඩි පාලක හින්දා ගන්න බැරි. හැබැයි රණීගේ වාහනේ ලක්ෂ 3995යි. ටයර් එකක් ලක්ෂ 50යි. විදිනෝදී වාහන. අපිට ගන්න බෑ. එයාට සැප. අපිට ඉතුරු කරලා තියෙන හප. ඒ නිසා අපි වෙනස් කරනවා. අපි සාහිත්‍යික කළා කියනවා. අවුරුදු 10ක් වෙනකොට ආර්ථිකයක් හදනවා. ලංකාවේ හැම ගෙදරකම වාහනයක් ගන්න පුළුවන් ආර්ථිකයක් හදනවා. හදන්න පුළුවන්. ලක්ෂ 12ට විස්තර එකක් කියනවා නම් ගන්න බැරිද? ගන්න පුළුවන්. ණය ටිකක් ගෙවාගෙන පහුගිය කාලේ අවුරුදු 5කින් වාහන ගෙන්නන්න දුන්නේ නැහැ වාහන සිහිනය. පසුගිය අවුරුද්දේ වාහන විතරක් ගෙනෙත් තිනවා ඩොලර් බිලියන 2.04ක. ඉතින් දැන් අපි දැවන්ත ආර්ථික ස්ථාවරත්වයක් අත්පත් කරගෙන තියෙනවා.